baby, vamos a vacilar. Mueve, mueve, quiero ver tu culo rebotar. No te hagas, sé que te quieren drogar. Sabes que si bregas yo contigo voy a bregar. සොයායන්නේ එළිය අඳුරක කියා දෙන්නේ රහස දිලියක සිනාසෙන්නේ සොවින් සිතයට නොයා ඉන්නේ නුඹව අතහැර රත්තරනේ නුඹ මගේ වන නිසා සිත් මරණේ නුඹට ඉඩ වැඩි නිසා රත්තරනේ නුඹ මගේ සර් මගරිරි මේ දවස්වල පාග ගාගනි සර් මගරිරි පාග ගාගනි පාග ගාගනි මගරිරි ගාගනි Hi guys මං හිතනවා ඔයාලට මම ඇහෙන්නේ නැහැ කියලා. ඒක නිසා මම මේක පොඩ්ඩක් ගලවනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට කියන්නේ විශේෂයෙන්ම ගර්ල්ස්ලට මම දැන් දැක්කා පාරේ දෙන්න තුන් දෙනෙක් පොඩක් මාස්ක් නැතුව යනවා අතරම. ඉතින් මට කියන්න තියෙන්නේ සෑම වෙලාවකම මාස්ක් එක ගර්ල්ස්ලගේ අරක කියලා හිතා ගන්න. මොකද ඔයාලා පාරේ යනකොට ඒක නැතුව යන්නේ නැහනේ. ඒක නිසා මාස්ක් එක ඔයාලගේ ඒක කියලා හිතාගෙන හරියට දාගෙන යන්න. දැන් මම දන්නවා මට බයිනවා කියලා මම මාස්ක් එක නැතුව ඉන්නේ කියලා. ඒක නිසා මම දාගන්න ටක් ගාලා ඇහැකුත් ඇහුණා. මතකයිනේ මාස්ක් එක ඔයාලගේ අරක කියලා හිතාගෙන වැඩ කරන්න. එතකොට කොරෝනා වලින් ඔයාලට බේරෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ටටා බයි. ඒ වුණාට අනේ මාස්ක් එක දාන් ඉන්න ගියාම හෙන පණ යනවනේ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. ඉතින් මාස්ක් එක දාන් ඉන්න වෙනවා. ප්‍රයිවට් බස් එකකුයි CTB බස් එකකුයි ළඟ සෙට් වුණොත් යන රේස් එක. ලැම්බෝගිනි බලාදා ලැම්බෝගිනි කේල් එක ගන්නේ. ජේ යනවා යෑමක් රඹටි හැලෙන්නේ යනවා. तेरे लिए ही जिया मैं खुद को जो यूं මොකද නංගෝ හිමිදිරීම කුමු කෙලින්දෙන්නේ නෑවේ ඔහුය අගයි විවිධ දැඳන් ඉන්නේ විකන්නේවි කවුද නංගෝ ඊයේ හවහ ගෙදර දිහා ආවේ මාව අරන් යන්නේ හිතන් ඇස කිනික් භාවේ හෙටට නටන කොණ්ඩගේ ඇත්ත කියපන් නටපු නැටපොන මේනේ බලන් හිටියේ. ඒ කියන්නට කල්සපක් ඇඳලාද කියලා නේ. ඒ කියදලා වදන් ඉන්නේ. මං කියපු සීන් එක කරන ලයික් එකක් දාන්න බලන්න ඈ. Hi guys මේ අයියා අහලා තියෙනවා හිල ගැඹුරුද කියලා. ගැඹුරුද කියන්නම් දන්නේ නැහැ. but මේක ගොඩක් ලොකුයි. පොඩ්ඩක් බැලුවට පස්සේ මෙතනින් අතටම තියෙනවා. දැන් මෙතනින් බලන්න අතටත් බලන්න. මම හිතන්නේ මේක ගැන තමයි මේ අයියා අහලා තියෙන්නේ. මම හිතන විදියට. ඔව්. මේක වෙන්න ඕනේ. මම දන්නේ නැහැ අයියේ පුළුවන් නම් ඒක නම් ඔයා මට හරියටම ආයි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා අහලා තිබුණේ අන්න ඒ හිල ගැනද කියලා. හරිද? එහෙනම් දවසක හරියන්න ඕනේ. හිතවද උන්ට මට වචනකින් හරි උදව් කරපොන්ට කොටින්ම කිව්වොත් සැපේදි වගේම දුකේදිත් මගේ ළඟින් ඉඳපොන්ට
එතකොට බං කට ඉස්සෙද්ද කොහෙද? ගුණන ලෙස මග හැරලා යන්නේතිව නතර වෙලා මොතකට දෙන්වත් මේ අහගන්න මා උමතු කළ रुक 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 अनि यता आइज कविता त अलि सृष्टितिर बाल्टी देखिन्छ यस्तो बहिनीले झिक्दी थिने देखिदिनिस् यस्तो गर नि बाल्टी राख्ने हो ल ल ආය මේ ගෙදරින් වතුර උගුරක්වත් එපා මට. මම යනවා යන්න. රෙද්ද. අම්මේ බඩකිනේ. බත් බෙදලාද තියන්නේ? දකින්න 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 සිහින හිඳින්නේ ඔයා ඇස් කුණින් මදිහා ඇයි බලන්නේ ඔයා ඒ දැනුණු 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 හැඟුම විඳින්නේ මෙම දැන් ඉතින් පෙම් මිනිහ ඇති වෙලා කොච්චර කල් වෙනවද? දැන් අවුරුදු 8ක් වෙනවා. එතකොට දරුවන්ගේ වයස එහෙම? ලොකු දුර අවුරුදු 12යි. මද්දුමයට 10යි. බාලයට අවුරුදු 2යි. ඈ? බාලට කීයද කිව්වේ? තාම අවුරුදු 2යි මහත්තයෝ. මිනිහා මැරිලා අවුරුදු 8ක් වෙනව කොහේද? හරියට මටයි. එහෙමනම් ඉතින් බාලට අවුරුද්දක් වෙන්න බෑනේ. මොකෝ බැරි? බාලයට හරියටම අවුරුදු 2යි. එහෙම වෙන්න බෑනේ නංගී. මොකෝ මහත්තයෝ බැරි? ඔය ඉතින් වෙලා තියෙන්නේ. දැන් නංගියේ මිනිහා මීට අවුරුදු 8කට කලින් මලා නම් බාලයට අවුරුද්දක් වෙන්න බෑනේ. ලියන මහත්තයා බෑකුවට ඉතින් මේ වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ බං. මොකෝ බැරි? ඒකට මිනිහා මැරිලානේ බං. මිනිහා මැරලා වුණාට මම මැරලා නෑනේ බං. මං හිතුවේ මට විතරයි පිස්සු කියලා. I mean seriously what's wrong with you man? අපිට ලැබෙන්නේ නැති දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එක මෝඩකමක් සමේ. මට ඒ වගේ මෝඩ වැඩ පෙන්වන්න බෑ. ඔයාගේ තොල් දෙකෙන් මොනවා හරි කරන්නකෝ. අර පිස්සුද? ඔයාගේ තොල් දෙකෙන් මොනවා හරි කරන්නකෝ අනේ. කවුරුත් දකින්නේ නෑ අනේ. එහෙනම් මම කරනවා. කරන්නකෝ. මල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මට ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා